අයිබෝවන් අපි ඔබව පිළිගන්නවා ඊසි ටෙස්ට් YouTube නාලිකාවට. අපි බලමු අද අපි මොනවද හදන්නේ කියලා. අපි අද හදන්න යන්නේ චිකන් මිශ්‍ර පරිප්පු වඩේ. අපි එහෙනම් වැඩි කතා නැතුව අපි යමුකෝ බලන්න මොනවද මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා. අපිට ඕනි වෙනවා රතු ලූණු, කොච්චි මිරිස්, සුදු ලූණු, කරපිංච සල්පයක්, පරිප්පු, ලුණු කුඩු, කෑලි මිරිස්, මිරිස් කුඩු, 3-5 කුඩු, පොඩි චිකන් කෑලි 3ක්. අපි සාම්ප්‍රදායිකව පරිප්පු වඩ හදන්නේ කඩල පරිප්පු වලින්නේ. අද අපි හදන්නේ මයිසූර් පරිප්පු වලින්. අපි ඉස්සෙල්ලාම පරිප්පු ටික පෙඟෙන්න දාගමු. අපි පරිප්පු ටික භාජනයකට දාලා පරිප්පු ටික වැහෙන්න වතුර දාගන්න ඕනේ. අපි මේක සාමාන්‍යයෙන් පැය භාගයක් විතර පෙඟෙන්න තිබුණාම ඇති. මම පැය භාගයක් විතර පෙඟෙන්න තිබුණ පරිප්පු ටික පෙරා ගන්නවා මේ ආකාරයට. ඊට පස්සේ පෙරාගත්ත පරිප්පු ටික අපි වංගෙඩියකට දාලා සිහින්ව කොටා ගමු. අපි සාමාන්‍යයෙන් කොටන්නේ බ්ලෙන්ඩරේ ඉන්නේ. අද අපි කොටා ගන්නේ වංගෙඩියෙන්. වංගෙඩියෙන් කෙටුවාම තමයි ගොඩක්ම රසවත් වෙන්නේ මේ කෑම එක. අපි කොටාගත්ත පරිප්පු ටික භාජනයකට දාගමු. මම මේ හදන විදිහට පරිප්පු වඩේ හදලා බලන්නකෝ. ගොඩාක් රසයි. පොඩි වෙලාවයිනේ යන්නේ. අපි මෙහෙම දැන් පරිප්පු ටික භාජනයකට දාගන්න ඕනේ. අපිට ඊට පස්සේ ඕනි වෙන්නේ කොච්චි මිරිස්, ලූණු, කරපිංචා, සුදු ලූණු. ඒ ටික හොඳට පොඩියට කපාගෙන අපි ඒ ටික පරිප්පු ටිකට දාගන්න ඕනේ. අපි දැන් බලමු. ඉස්සෙල්ලාම කොච්චි මිරිස් සිහින්ව කපා ගන්න ඕනි. මම මේ කපන ආකාරයට කපන්න. කොච්චි මිරිස් එක දික් අතර කපාගෙන හරස් අතට මම මේ කපන ආකාරයට කපන්න. ඊට පස්සේ අපි රතු ලූණුත් සිහින්ව කපා ගන්න. අපි මේකට තව සුදු ලූණුයි කරපිංචයිත් සිහින්ව කපා ගන්න ඕනි. අපි මේ කුළු බඩු ටික සිහින්ව කපා ගත්තොත් තමයි මේ වඩේ එකේ රසය වැඩි වෙන්නේ. අපි මේ කපාගත්ත අමුද්‍රව්‍ය ටික පරිප්පු මිශ්‍රණයට දාගන්නවා. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය කරන 3-5 ටික දාමු. ලුණු කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස් 3-5 ඒ ටික දාලා හැන්දෙන් හරි අතින් හරි පරිප්පු මිශ්‍රණය හොඳට අපි අනා ගන්න ඕනේ. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක ගෙදරදී හදලා බලන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි දැන් සියලුම අමුද්‍රව්‍ය දාලා මිශ්‍රණය අනාගත්තනේ. දැන් අපි මේ මිශ්‍රණයට කුළු බඩු ටික හොඳට උරා ගන්නකම් අපි පැත්තකින් තියමු. අපි දැන් තාච්චියේ ලිපෙන් තියලා චිකන් ටික රන්වන් පැහැවෙනකම් බැදගමු. මේක තමයි අපේ channel එකෙන් දාන පළවෙනි වීඩියෝ එක. අපි දිගටම හැම සතියකම මේ වගේ කෙටි වේලාවකින් සාදාගත හැකි රෙසිපි ඔයාලට අරන් එනවා. ඒවා බලන්න නම් notification on කරලා subscribe කරලා තියාගන්න. මේ තියෙන්නේ අපි වැදගත් චිකන් ටික. ඊට පස්සේ අපි වඩේ හදමු. වීඩියෝ එකේ පෙන්වන ආකාරයට පොඩි බෝලයක් අරගෙන අපි හීනියට කඩාගෙන වැදගත් චිකන් කෑලි 2-3ක් වඩේ මැදින් තියාගෙන බෝලයක් ආකාරයට අතින් රවුම් කරගමු. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි හදාගත් වඩේ ටික පරිස්සමට තෙලට දාගමු. මතක තියාගන්න වැඩි රස්නේ තෙල් වල බදින්න එපා. එතකොට පිටත කළු වෙලා ඇතුළ අමු වෙන්න පුළුවන්. මධ්‍යම ගින්දරේ තියලා දෙපැත්තෙම රන්වන් පැහැවෙනතුරු හොඳට පැදගන්න. මේ බලන්නකෝ චිකන් කැබිරි ටිකත් එක්ක වඩේ ටික කොච්චර ලස්සනට බැදෙනවද කියලා. අපේ රසමරස චිකන් පරිප්පු වඩේ දැන් සූදානම්. බලන්න වඩේ ටිකේ ලස්සන. මේක චිකන් තියෙන නිසා සෝස් ටිකකුත් ගාලා කෑවම මාරම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක ගෙදරදී හදලා බලන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් රසම රස රෙසිපි එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.